ඔයා තාමත් හිතන් ඉන්නේ ට්‍රේඩිං කියන සපෝට් එකේදී බයි කියලා රෙසිස්ටන්ට් එකේදී සෙල් කරන සරල ගේම් එකක් කියලා නම් දැන්ම මේ වීඩියෝ එක නවත්තලා යන්න. මොකද මම අද ඔයාට ඔයා දන්න දේවල් සේරම බොරු කියලා ඔප්පු කරන්නයි යන්නේ. ඔයා මාකට් එකේ ට්‍රේඩර් කෙනෙක් නෙමෙයි. ඔයා මාකට් එකේ ගොදුරක්. අපි හැමෝම අහලා තියෙනවා 95% ට්‍රේඩර්ස්ලා සල්ලි නැති කරගන්නවා කියලා. හැබැයි කවුරුත් අහන්නේ නැහැ. එතකොට අර ඉතුරු 100% කවුද කියලා. අද මම ඔයාට දෙන්න යන්නේ අන්නේ 100% ගොඩට එන ටිකට් එක. පොඩ්ඩක් බලන්න මෙන්න මේ chart එක දිහා. මෙන්න මෙතනින් වල දන්න ට්‍රෙන්ඩ් ලයින් නැත්නම් මම මෙන්න මේ ඇඳේ. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බලන්න. ඔයාලා හිතන්නේ මෙන්න මෙතනින් ට්‍රෙන්ඩ් එකක් හැදුවා දෙපාරක් වැදුනා. ඊට පස්සේ ඔයා හිතන්නේ මෙන්න මෙතෙන්ට එයි කියලා මේ ට්‍රෙන්ඩ් ලයින් එක දිගේ මේක දෙපාරක් වැදුනාට පස්සේ ඔයා හිතනවා මෙන්න මෙතෙන්ට වෙලා ආපහු මෙන්න මෙතෙන්ට වැදිලා ආපහු උඩට යයි කියලා ආයෙ හිතනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ. මාකට් එක මොකද කරන්නේ? මෙහෙම ගිහිල්ලා ලස්සනට මෙන්න මේ විදියට පල්ලෙහාට වහිනවා. එතකොට හැමෝම බයි ඕඩර්ස් මෙතනින් දාද්දී ස්ටොප් ලොස් තියනවා මෙන්න මේ ඉරට යටින්. එතකොට මොකද වෙන්නේ? ඔයාලගේ ස්ටොප් ලොස් ටික සේරම කාලා මෙන්න මේ මාකට් එක පල්ලෙහාට යනවා. මේක තමයි ඇල්ගොරිතම් එක. බැංකුවට බයි කරන්න නම් කවුරු හරි සෙල් කරන්න ඕනේ. ඉතින් කවුද සෙල් කරන්නේ? ට්‍රෙන්ඩ් ලයින් එක නම් බයි වෙලා සෙල් කරන ඔයාලා අපි තමයි එකට අහුවෙන්නේ. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති මේක හරියන්නේ ෆොරෙක්ස් කරන අයට විතරද කියලා. මොකද අහගන්න. මේක ෆොරෙක්ස්ද, බයිනෑන්ස්ද, ෆියුචර්ස්ද, ක්‍රිප්ටෝද, ස්ටොක්ද කියන එක කිසිම දෙයක් අදාළ නැහැ. එතනොද චාට් එකේ නම වෙනස් වුණාට චාට් එක පාලනය කරන මිනිස්සුන්ගේ හැඟීම් ඉමෝෂන්ස් වෙනස් වෙන්නේ නැහැ. ෆොරෙක්ස් මාකට් එකේ ඉන්නේ බැංක්ස්, ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්නේ වේල්ස්. නම් දෙකක් වුණාට ඒ දෙගොල්ලොම කරන්නේ එකම දේ. ලික්විඩිටි හොයන එක. වගේ ස්ටොප් ලොස් දඩයම් කරන එක. ඒ නිසා ඔයා බයිනෑන්ස් වල බිට්කොයින් ට්‍රේඩ් කරත් ෆොරෙක්ස් වල ගෝල්ඩ් ට්‍රේඩ් කරත් මම මේ කියලා දෙන SMC+ AI සිස්ටම් එක ඕනෑම චාට් එකකට 100%ක් වළංගු. එතකොට කොහොමද අපි මේකෙන් බේරෙන්නේ? අපි පාවිච්චි කරනවා ස්මාර්ට් මනි කන්සෙප්ට්. අපි චාට් බලන්නේ ලයින්ස් වලින් නෙමෙයි. අපි චාට් බලන්නේ සල්ලි තියෙන තැන් වලින්. ඒ කියන්නේ ඩොලර්ස් තියෙන තැන් වලින් තමයි අපි චාට් එක බලන්නේ. හැබැයි මම දන්නවා SMC අමාරුයි. චාට් එකේ පැය ගණන් ඉන්න කම්මැලි. ඒකයි මම මේ channel එක හැදුවේ. අපි පාවිච්චි කරන්නේ 2026 අලුත්ම තාක්ෂණය. AI Artificial Intelligence. මම ඔයාට උගන්වන්නේ SMC විතරක් නෙමෙයි කොහොමද ChatGPT AI indicators පාවිච්චි කරලා බැංකු සහ වේල්ස්ලා 8 වන උගුලෙන් බේරෙන්නේ කියලා. මේක නිකම් වීඩියෝ එකක් නෙමෙයි. මේක කෝස් එක. අපි යන්නේ අධ්‍යයන 5ක ගමනක්. Phase 1 Foundation, Inducement and Liquidity. Phase 2 Advanced SMC, Order Blocks and Imbalance. Phase 3 The AI Weapon, ChatGPT and Trading View Hacks. Phase 4 Psychology, ඔළුව හදාගන්න එක. Phase 5 Live Execution. මෙන්න මේ සේරම නොමිලේ බයිනෑන්ස් කරන අයටයි ෆොරෙක්ස් කරන අයටයි දෙගොල්ලන්ටම මං කියලා දෙනවා. මම කිව්වනේ මං නිකන් ටෝක් දෙන්නේ නැහැ කියලා. ඔන්න අද පළවෙනි AI hack එක. ගොඩක් අය ට්‍රේඩ් කරද්දි නිවුස් බලන්නේ නැහැ. රතු පාට ෆෝල්ඩර්, තැඹිලි පාට ෆෝල්ඩර් මෙලෝ හසරක් තේරෙන්නේ නැහනේ. ඒක මැනුවල් කරගන්න ගියොත් පැයක් ගාණක් යන වැඩක්. හැබැයි බලන්න මෙන්න මේ AI මැසේජ්. ඔයා යන්න මෙන්න මේ Gemini කියන AI එකට දන්නවල Gemini කියපුවම දන්නේ නැත්නම් අහන්න මම ඒකත් කියලා දෙන්නම්. මෙන්න මේ Gemini කියන AI platform එකට යන්න. මේකට ගිහලා දෙන්න. මෙන්න මෙතනින් මම දෙන prompt එක paste කරගන්න. paste කරලා මෙන්න මෙතනින් ෆාස්ට් නෙමේ මෙතන ප්‍රෝ එක ගත්තොත් වලට ගොඩක් හොඳයි. මෙන්න මේක ප්‍රෝ කියන එකෙන් එන්ටර් කරන්න. ඔයාලට මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ගන්න පුළුවන් මගේ Telegram channel එකට join වුණොත් අනිවාර්යෙන්ම ඔයාලට මේ ප්‍රොම්ප්ට් එක මම දාලා තියෙනවා මගේ Telegram channel එකේ. description එකේ මම දාලා තියෙනවා මගේ Telegram channel එකේ link එක. ඒකට join වෙලා මෙන්න මේ prompt එක ගන්න. මම දිගටම prompt දාන්නේ අන්නේ Telegram channel එකේ තමයි. බලමු අපි මේක දැන් කොහොමද අපිට answer එක දෙන්නේ කියලා. මෙන්න බලන්න. මේක පිළිවෙලටම ආව ලස්සනට iBond Forex සහ crypto වෙළඳපොළ පිළිබඳ මූලික විශ්ලේෂකයෙකු ලෙස 2026 මාර්තු 4 වන දිනට ඒ කියන්නේ අද දවසට වැදගත් ආර්ථික දත්ත සහ ඒවායි බලපෑම පිළිබඳව සවිස්තරාත්මක විස්තර පහතින් දෙනවා. අද බලන්න ලස්සනට නිවුස් ටික දීලා තියෙනවා. හයි ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉම්පැක්ට් ලෙවල් එක පවා මෙන්න මේකේ ලස්සනට දීලා තියෙනවා. මේක ඔයාලට ඕනනම් මේ ෂීට් එකට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ විශ්ලේෂණයක් දෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එකක් දෙනවා. මේකේ වෙන්න තියෙන දේ. සාමාන්‍ය වෙළඳපොළ බලපෑම මේ ඔක්කොම දෙනවා. මෙම දත්ත නිකුත් වන වේලාවෙහිදී වෙළඳපොලේ දැඩි අස්ථාවරත්වයක් හයිස්පීඩ් එකක් and ස්ලීපින් ඇතිවිය හැකි බැවින් රිස්ක් මැනේජ්මන්ට් පිළිබඳව වැඩි අවධානයක්
යොමු කරන්න. අද දින ට්‍රේඩ් කිරීමට ඔබ විශේෂයෙන්ම අවධානය යොමු කරන ටෙක්නිකල් ඇනලයිසිස් සහ සපෝට් රෙසිස්ටන්ට් දීමට මට ලබා දීමට පුළුවන්. එන්න මේක කරන්න යන්න එපා. මේකෙන් ඇනලයිස් කරන්න බෑ අපිට. බෑ කියන්නේ මේකේ දෙනවා එක එක ලෙවල් දෙනවා අපිට. එතකොට මේකෙන් හරි ආන්සර් එකක් ගන්න බෑ. මෙන්න මේ විදිහට මෙයාගේ මේ ටික ඇහුවොත්. හරිද? ඒවක් කරන විදිය මම පිළිවෙලට කියලා දෙන්නම් ස්ටෙප් බයි ස්ටෙප්. මේ විදිහට කරන්න යන්න එපා. හරිද? මොකද මම මේක කරලා මාරම එක්ස්පීරියන්සයක් කරන් තියෙන්නේ. නූතනේවා කරන්න යන්න එපා. වගකීමෙන් කියන්නේ මේක කරන්න එපා. කරන විදිය මම ඔයාලට වෙනම වීඩියෝකින් කියලා දෙන්නම්. දැක්කද ඔයාලට? තප්පර 5යි ගියේ ChatGPT හරි Gemini එකට හරි දුන්නාම මෙන්න මේ prompt එක මේකේ මොකද්ද strong කියලා කියනවා. එහෙනම් මෙන්න මේ වගේ AI tricks 100කට වඩා මම ඉස්සරහට කියලා දෙනවා වීඩියෝස් වලින්. ඔයාලට ඕනේ නම් දිගටම පරදින්න මෙන්න මේ වීඩියෝ එක අමතක කරලා දාන්න. හැබැයි ඔයාලට ඕන නම් මේ Matrix එකෙන් එළියට එන්න දැම්ම subscribe කරලා bell icon එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. ඊළඟ එපිසෝඩ් එකේ මම කතා කරනවා කැඩල් වලට අපි රැවටෙන හැටි. එහෙනම් අපි SMC මුල ඉඳලා කරන්න පටන් ගමු. ස්මාර්ට් මනි concept ඉගෙන ගන්න නැතුවට මේ AI වලින් ට්‍රේඩ් කරන්න බෑ. ස්මාර්ට් මනි concept එක step by step ඉගෙන ගන්න ගමන් අපි AI වලින් ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. එහෙනම් අදට වීඩියෝ කිවර කරනවා ස්මාර්ට් විදියට හිතන්න බැංකු එක ට්‍රේඩ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා යන්න ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න. එහෙනම් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කට්ටියටම.